අයියේ අන්න ධනයියගේ නැට්ටුකාරී ඉන්නවා කොමලි. කෝබල අර ඉන්නේ. ඕකට මේ ලන්ද ගොන් කීයක් ඇහ ගහගෙන නැද්ද? කොමලි උඹ දවස් දෙක තුනක් දකින්න බැරුව හිටියේ. ඒකයි උඹ දකින්න ආවේ. ධනයියට මම මතක් වෙලානේ. නැතුව මට උඹ නැතුව කවුරු මතක් වෙන්නද කොමලි? මං ඔබට හරි ආදරෙයි. අනේ ධනා මාත්‍යා චාටු කතා කියන්නේ නැතුව ඉන්න ඉතින්. අර කබර ගොනා එහෙම ආය ඇවිල්ලා තිබුණොත් උගේ අඬු කඩනවා කියපන්. ඔව් අනේ ඊයේත් මට කරදර කරන්න ගියා ඌ. එහෙමද? මට කියපන්. ඌ එන වෙලාවක්. ඌ ආවොත් මං ඌට ගේමක් දෙන්නම්. ඔව් අනේ ඌ මගේ යාළුවෙන් අහනවා යරෝ මේ ගොඩක් ප්‍රශ්නානේ. ඒ ගොනා හැමතිස්සෙම එනවා උන්න අද නම් මඩවන්න අක්කන් ගිහිල්ලාලු. මඩවන එක හොඳයි ඔක දාලා. නැත්තම් ඔය කාලකන්‍ය හැමදාම මගේ කොමලීට කරදර කරනවා. ධනා අයියා ඉන්නකන් ඉතින් මට කරදරයක් නෑනේ. මං ඔබ ආරක්ෂා කරනවා බං. මං ඔබට හරි ආදරේ. එහෙනම් මට වල් මිටියක් ගෙනත් දෙන්න පුළුවන්ද? ඕක මොකද්ද? එකට දෙකක් වුණත් ගෙනත් දෙන්නම් ඔබට. හේයි. මේ බලපි. බලාපන් යකෝ. අනේ මේ මට නිදහසේ වල් ටික කන්න දෙනවකෝ. මං අනිනවා ඔබට. මං දන්නවයි මොකාටද එන්න හදන්නේ කියලා. උඹ බැඳලාද? උඹ පැටව දාන්නද ඉන්නේ? ඔව් තාම මට බබාලා හම්බ වෙලා නැහැ. මම ළඟදීම පැටව දානවා. එතකොට කිරි ටිකක් උනත් ඔයාලට බොන්න පුළුවන්. එහෙමද? මං ඔබ හේයි. මේ බලපි. බලාපන් යකෝ. අනේ මේ මට නිදහසේ වල් ටික කන්න දෙනවකෝ. මං අනිනවා ඔබට. මං දන්නවයි මොකාටද එන්න හදන්නේ කියලා. උඹ බැඳලාද? උඹ පැටව දාන්නද ඉන්නේ? ඔව් තාම මට බබාලා හම්බ වෙලා නැහැ. මම ළඟදීම පැටව දානවා. එතකොට කිරි ටිකක් උනත් ඔයාලට බොන්න පුළුවන්. එහෙමද? මං ඔබට ආදරේ බැනිකෝ. උඹ තමයි වටින්නේ මට. ඉක්මනට පැටව දාපන්. හරි. ඒයි කොමලි උඹලා දැන් එන අහංකාරයි නේ. අපිව ගණන් ගන්නවත් නැහැ නේ. එහෙම එකක් නැහැ මහත්තයෝ. අපි ඔයාව ගණන් ගන්නේ නැහැ. ගණන් ගන්නේ නැහැ? ගණන් ගන්නේ නැහැ නෙවෙයි මට්ටු. ගණන් ගන්නවා. එහෙනම් ඔබට පොඩි වැඩක් කරන්න පුළුවන්ද? මොකද්ද මහත්තයෝ? මගේ කකුල ටිකක් ලෙව කන්න. අයියෝ ඕක මොකද්ද මහත්තයෝ? මං ඕන තරම් ලෙව කන්නම්. හොඳට ලෙව කාපන්. හොඳට ලෙව කන්නම්. ඔය ඉතින් ඔබ අහක බලාගත්තේ. එපානේ රිදෙනවා. එපා මට පිස්සු වගේ පානේ. කොමලි මං ඔබට ආදරේ බං. ඉක්මනට පැටව දාපන්. අනේ ධනා මහත්තයෝ මට රිදෙනවානේ. මම තරහයි අය කතා කරන්නවත් නෑ ඔයා එක්ක. ඕව ගණන් ගන්න එපා බං කොමලි. උඹ ඉක්මනට පැටව දාපන්. මේවල් හරි. මේකේ ඉන්න හැම කෙනෙක්ම උඹට තමයි ඇහ ගහගෙන ඉන්නේ. ඔබ දන්නවද ඒක? ඔව් මම දන්නවා. ඒත් මං ආදරේ ධනා මහත්තයාටනේ. අනිවා ඔබ හොඳ එළදෙනක්. එහෙනම් කොමලි ඔබට මම වල් මිටියක් හවස ගෙනත් දෙන්නම්. හොලිද. හලි ධනා මහත්මයා. එනම යනවා. බයි.